ගරු පූජ්‍ය පක්ෂයෙන් අවසරයි මේ ආයතනයේ අධ්‍යක්ෂ හරිස් වල්පොල මහත්මයාණනි අද ආරාධිත අමුත්තා පත්මශ්‍රී විජේසිංහ ආචාර්ය මණ්ඩලයේ මහත්වරුනි ඇමින සිටින සම්භාවනීය අමුත්‍රි විද්‍යාර්ථී මේ අවස්ථාවේ බ්‍රහස්පති ආශා සාහිත්‍ය කලා සරසවිය මගෙන් සංවිධානය කෙරෙන මේ කවි සමුළුවට අදාළව පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවයේ ත්‍යාග අසාධික පත් ප්‍රදානෝත්සවයේ පැමිණිලා ඔබ සමග අසුර පවත්වන්නට අවස්ථාව ලබා දීම ගැන පළමු කොට සංවිධායක මණ්ඩලයට මගේ කෘතඥතාව පිළිගන්නවා. මේ බ්‍රහස්පති භාෂා සාහිත්‍ය කලා සරසවිය අමුතුම ආකාරයේ විද්‍යායතන පසුගිය වසර කිහිපය තුළ මේ ආයතනය සමග සම්බන්ධතා පවත්වලා එහි අභිමතාර්ථ ආදිය ගැන හැඟීමක් මා තුළ ඇති වෙලා මේ පන්තිවලට එන විද්‍යාර්ථීන් දිවයිනේ විවිධ පළාත් වලින් පැමිණෙනවා. ඒ වගේම විවිධ වයස් මට්ටම් වලට අයත් අය. සමහරවිට පාසල් වල උසස් අධ්‍යාපනය ලබන අය, විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන අය, ඒ වගේම විශ්‍රාම ලබලා අපි වගේ විවේකීව ඉන්න අය, එසේම විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් ආදී වශයෙන් විවිධ ආකාරයේ තරාතිරම් වලට අයත් මහත්වරු මහත්මීන් මේ ආයතනයට පැමිණෙනවා අධ්‍යාපන කටයුතු සඳහා. ඒකට ඒ වගේ අයට දැනුම ලබා දීම, ඒ අය සමග සාකච්ඡා කිරීම එක්තරා විදියක අභියෝගාත්මක කාරණයක්. මොකද පොඩි අය වගේ නෙමෙයි, ඊට වඩා වෙනස් ස්වරූපයක් ගන්න. දැන් අපේ රටේ තියෙනම අධ්‍යාපනය ලබා දීමට විවිධ ආයතන. දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට රජයේ පාසල්, ඖද්‍යෝගික පාසල්, ජාත්‍යන්තර පාසල් ආදී වශයෙන් තියෙනවා. ඒ වගේම අතිරේක පන්ති පවත්වලා විවිධ විභාගවලට ඉගැන්වීම් කෙරෙන ආයතන තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ගණනාවක් මේ රටේ තියෙනවා. එතරම් ආයතන සංඛ්‍යාවක් තියෙද්දි බ්‍රහස්පති ආයතනය මේ විදියට ක්‍රියා කරන්නේ ඇයි? බ්‍රහස්පති ආයතනයට හැඟී ගොස් තියෙනවා. මේ ආරම්භක විද්වතා මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා, එතුමා මගේ හොඳ මිත්‍රයෙක් වෙහිටියා. එතුමාගේ අදහස පැවතුනේ, ඒ වගේම මේ සංවිධායක මණ්ඩලයේ අදහස උනේ විභාග සමත් වීමම නෙමෙයි, ඊට වඩා වෙනත් අංශයක් කෙරෙහි, එනම් විෂය පිළිබඳව ගැඹුරු දැනුමක් එන විද්‍යාර්ථීන්ට ලබා දීම. භාෂාව, සාහිත්‍ය, කාව්‍යකරණය, කලා, ඒ වගේම වෙනත් විෂය පිළිබඳව ගැඹුරු දැනුමක් ලබා දීම. ඒකෙදී මේ දැනුම මතක තියාගන්න හෝ තේරුම් ගන්න දෙන දීමක් නෙමෙයි. මේ දැනුම සමග විද්‍යාර්ථීන් සම්බන්ධ කිරීමක් මෙහිදී කරනවා. මට මතක් වෙනවා මෙහිදී චීන දාර්ශනිකයෙකු වන කොන්ෆියුසස් තුමා
ශිෂ්‍යයන්ට ඉගැන්වීමේදී මතක් කරලා තියෙනවා. ශිෂ්‍යෝ සමහර අය කියනවා මට කියලා දෙන්න. කියලා දුන්නේ නැත්නම් මට අමතක වෙයි. ඒකට මේ දැනුම මේ දෙන්නේ මතක තියාගන්න විතරක් නෙමෙයි. ඒ අතර එතුමා කිව්වා අතම්මයි කියනවා මට මේ කාරණා විස්තර කරලා දෙන්න. එතකොට මට තේරුම් යා. දැන් මේ විදිහට උගන්වන්න පුළුවන්. දැන් හුඟක් ආයතනවල කෙරෙන්නේ ඔය අංශ දෙක මුල් කරගෙන අධ්‍යාපනය. අවසානයේ එතුමා පෙන්නනවා මාව මේ කියන කරුණු සමග සම්බන්ධ කරන්න යා කරන්න. මගේ ක්‍රියාකාරීත්වය ඒහා ගලපා දෙන්න. ඒකෙන් තමයි විෂය පිළිබඳව නියම දැනුම ලැබෙන්නේ. මම හිතන්නේ මේ ආයතනයේ බ්‍රහස්පති භාෂා සාහිත්‍ය කලා ශාස්ත්‍ර ලබන දැනුම තමන්ගේ ජීවිතය සමග සම්බන්ධ කිරීමට උත්සාහ ගන්න විද්‍යාර්ථීන්ට මඟ පෙන්වන ආයතනයක්. අන්න ඒක ඉතාම වැදගත් විශේෂත්වයක් මේ ආයතනයේ.